You guys ඉතින් අද වීඩියෝ යන්නේ ඔයා දරස්සෙන් buy කරන ඕනම item එකක් ඒකේ original price එකකට වඩා අඩු කරලා buy කරන්න කොහොමද කියලා ඔයාට කියලා දෙන්න. ඉතින් අද වීඩියෝ මම ක්‍රම දෙකක් කියලා දෙනවා. ඉතින් ඔයාට ක්‍රම දෙකම පාවිච්චි කරලා පුළුවන් ඔයා දරස්සෙන් order කරන ඕනම item එකක price එක ගොඩක් අඩු කරලා buy කරන්න. කොහොමද මේක මම හොයාගත්ත දෙයක් නෙමෙයි මේක දරස්සෙන්ම දීලා තියෙන දෙයක්. ඉතින් හැබැයි ගොඩ දෙනෙක් මේක පාවිච්චි කරන්නේ නැහැ. ඉතින් යාර සාමාන්‍ය විදිහටම item එකක් තෝරලා buy now දීලා address නම්බරක් දීලා play store වල නිකම්ම දෙනවා. ඉතින් කොහොමද යාලට ඒකින් යාලට ඒ item එකේ price එක අඩු කරගන්න තිබ්බ අවස්ථාව නැති වෙනවා. ඉතින් ඒකින් යාලට අවශ්‍යයක් තමයි වෙන්නේ. ඉතින් කොහොමද අද වීඩියෝදී මම ඔයාලට කියලා දෙනවා මේ විදිහට item එකේ price එක අඩු කරගන්න ක්‍රම දෙකක්. ඉතින් ක්‍රම දෙකම පාවිච්චි කරලා ඔයාලට පුළුවන් ඒකේ original price එක තවත් අඩු කරලා buy කරන්න. ඉතින් වීඩියෝට ගිහින් කතා කරමු කොහොමද මේ විදිහට item එකේ price එක අඩු කරගන්නේ කියලා. ඉතින් වීඩියෝට යන්න කලින් මතක් කරනවා අපේ YouTube channel එක අලුත් කරන දැම්ම වීඩියෝ තල subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලා. එබැවින් වීඩියෝ දෙනවා like එකක් දාන්න කියලා මතක් කරනවා. ඒ වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. ඉතින් item එකේ price එක අඩු කරගන්න පළවෙනි ක්‍රමය තමයි vouchers use කරන එක. ඉතින් මම කලින් videos ගොඩකට කට්ටිය comments දාලා තිබ්බා vouchers use කරන විදිය ගැන වීඩියෝ එකක් ගේන්න කියලා. ඉතින් අද වීඩියෝ මම ඒකට උත්තරයක් අරන් ආවිල්ලා දෙනවා. ඉතින් vouchers කිව්වහම දරස්සගේ vouchers ගොඩක් තියෙනවා. offers කාලේට එක එක vouchers දෙනවා. ඒ වගේම නැතත් සාමාන්‍යයෙන් දරස්සේ කොහොමත් vouchers තියෙනවා. ඉතින් ඒ හින්දා කොයි කාලේ item එකක් order කරත් කොහොමත් මේ තියෙන vouchers use කරලා price එක ගොඩක් අඩු කරගන්න පුළුවන්. හරි එහෙනම් දැන් අපි බලමු කොහොමද මේ විදිහට vouchers පාවිච්චි කරලා item එකේ price එක ගොඩක් අඩු කරගන්න කියලා. හරි මේ වීඩියෝ වල මුලින්ම කරන්න තියෙනවා ඔයාගේ දරස් application එක open කරගන්න එක. ඉතින් මේ විදිහට මම මගේ දරස් application එක open කරගන්නවා. ඉතින් දරස් application එක open කරාට පස්සේ මෙන්න මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් දැන් අපි මෙතනින් හොයා ගන්න ඕනේ vouchers තියෙන තැන. ඒ කියන්නේ එක එක කාලට එක එක තැන් වල තමයි මෙන්න මේ vouchers තියෙන තැන එන්නේ. කොහොමද මේ කාලේ ඔයාලට බලා ගන්න පුළුවන් ඉන්නේ vouchers මෙන්න මේ යට ඔයාලට බලන්න පුළුවන් for you කියලා මෙන්න මේ විදිහට පොඩි tab එකක් තියෙනවා. අන්න ඒක තුන්වෙනියට තියෙනවා voucher max කියලා. අන්න ඒක ක්ලික් කරලා එනවා මෙන්න මේ විදිහට රෝස පාට මේ විදිහට කොටුවක්. අන්න ඒක ක්ලික් කරාම අපිට පුළුවන් vouchers තියෙන තැනට යන්න. ඉතින් කොහොමද මේක එක එක කාලට එක එක තැන් වල තියෙන්නේ. ඉතින් සමහර කාලවල මෙන්න මේ home එකේ මැද හරියෙන් වගේ තියෙනවා. ඉතින් ඒ හින්දා ඔයාලට තියෙනවා මේ වීඩියෝ එක බලන කාලය අනුව වෙනස් වෙන හින්දා මෙන්න මේ මුලින්ම තියෙන vouchers තියෙන තැන හොයාගන්න එක. ඉතින් මේ vouchers තියෙන තැන හොයාගෙන ඒක ක්ලික් කළා මේ විදිහට vouchers තියෙන තැනට එන්න. හරි. ඉතින් මෙතනින් දැන් ඔයාලට බලන්න පුළුවන් vouchers ගොඩක් තියෙනවා. ඉතින් මේ දවස්වල level 11 sale එකක් යන හින්දා vouchers වැඩිපුරත් එක්ක මේකට ඇවිල්ලා තියෙනවා. ඉතින් මම උදාහරණයක් වශයෙන් ඔයාලට මේ උඩින්ම තියෙන vouchers දෙක ගන්න. ඔයාලට බලන්න පුළුවන් උඩින්ම තියෙන voucher එකක් new user voucher එකක් ඒක. ඒ කියන්නේ දරස්සල් application එක මුලින්ම download කරන කෙනෙක්ට මේ voucher use කරන්න පුළුවන්. හැබැයි දැනට මට use කරන්න බෑ. මොකද මම දරස්සල් application download කරලා orders කීපයක්ම දාලා තියෙනවා. ඉතින් කොහොමුණා මෙන්න මේ new user කෙනෙක් මේ voucher එක use කරොත් එයාට පුළුවන් මේක 115ක offer එකක් ගන්න එයා order කරන item එකට. හැබැයි එක නීතියක් තියෙනවා. ඒක තමයි ඔයාලට බලන්න පුළුවන් මේ voucher එක ගහලා තියෙනවා. ඒ item එක අඩුම රුපියල් 1099ක්වත් වෙන්න ඕනේ. ඒ කියන්නේ new user කෙනෙක් නම් ඒ වගේම 1099ක item එකක් ගන්නවා නම් ඔයාලට පුළුවන් ඒකෙන් 115ක offer එකක් ගන්න. ඒ කියන්නේ 115ක් අඩු කරගන්න පුළුවන්. ඉතින් ඔයා 1099 විතරක් නෙමෙයි 1099ට වැඩිපුර ගත්තත් ඔයාලට මේ voucher එක use කරලා 115ක offer එකක් ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම ඔයාලට බලන්න පුළුවන් දෙවෙනියට තියෙන voucher එකක්. ඒක දැනට මම collect කරලා තියෙනවා. ඒ හින්දා තමයි ඒක ඉස්සරහින් use now කියලා බලා ගන්න පුළුවන් ඉන්නේ. ඉතින් ඒ voucher එකෙන් අපිට පුළුවන් delivery fee එකෙන් රුපියල් 300ක් අඩු කරගන්න. හැබැයි ඒකට නීතියක් වෙනවාට බලන්න පුළුවන් ඒකේ දාලා තියෙනවා අඩුම රුපියල් 599කවත් item එකක් ගන්න ඕනේ. ඉතින් ඔය විදිහට රුපියල් 599ක වගේ item එකක් ගත්තොත් අපිට පුළුවන් රුපියල් 300ක් අඩු කරලා ඒ item එක buy කරන්න. ඉතින් ඔය විදිහට ඔයාලට බලන්න පුළුවන් මේ විදිහට limited time vouchers කියලා දීලා තියෙනවා. 11 වෙනි මාසේ 11 වෙනිදා තියෙන එකම වගේ vouchers දෙකක් දීලා තියෙනවා. ඉතින් ඒ වගේම ඔයාලට බලන්න පුළුවන් level 11 sale එකටත් ගොඩක් vouchers දීලා තියෙනවා. ඉතින් මෙතන ඔයාලට බලන්න පුළුවන් මේ විදිහට voucher එකක් දීලා තියෙනවා රුපියල් 11111ක voucher එකක්. ඉතින් ඒක බලා ගන්න පුළුවන් ඉන්නේ රුපියල් ලක්ෂයක item එකක් ගත්තොත් තමයි ඔයාලට මේ විදිහට ඒකෙන් රුපියල් 11111ක අඩු කරගන්න පුළුවන් ඉන්නේ. ඉතින් ඔයා ලක්ෂයට වැඩි item එකක් ගත්තත් මේක use කරන්න පුළුවන් මේ විදිහටම. ඉතින් ඔයා හිතන්න මේ vouchers ගැන කිසිම අදහසක් දන්නේ නැති. ඒ කියන්නේ vouchers ගැන කිසිම දෙයක් දන්නේ නැති කෙනෙක් මේ විදිහට ලක්ෂයක item එකක් උදාහරණයක් වශයෙන් දරස්සකින් TV එකක් order කරනවා කියලා. ඉතින් එහෙම order කරොත් එයාට ඒකේ රුපියල් 11111ක් අඩු කරන්න තියෙන අවස්ථාව නැති වෙලා යනවා. ඉතින් කොහොමද vouchers ගැන දන්න කෙනා ඒ රුපියල් ලක්ෂයට වඩා වැඩි item එකක්. ඒ කියන්නේ උදාහරණයක් වශයෙන් TV එක එයා රුපියල් 11111ක් අඩු කරලා ගන්නවා. ඉතින් මං හිතනවා ඔයාලට මේ vouchers ගැන ලොකු අදහසක් ගන්න පුළුවන් වෙන්නේ නැති කියලා. ඉතින් දැන් අපි කතා කරමු කොහොමද මේ vouchers use කරන්න කියලා. ඉතින් මුලින්ම ඔයාලට ගන්න තියෙන්නේ ඔයාගේ item එකට ගැලපෙන voucher එකක් මේ විදිහට collect කරගන්න එක. උදාහරණයක් වශයෙන් දැන් ඔයා ලක්ෂයට වැඩි TV එකක් ගන්නවා නම් ඔයාලට පුළුවන් මේ ලක්ෂයට තියෙන voucher එක use කරන්න
කරන්න. ඉතින් ඒකට ගන්න තියෙනවා මේ ඉස්සරහින් තියෙන collect කියන එක click කරගන්න. එතකොට බලන්න පුළුවන් ඒ collect කියන click කරලා පස්සේ ඉස්සරහ වැටලා තියෙනවා use now කියලා. ඉතින් ওই විදිහට මම මේ උඩින් තියෙන රුපියල් 300 voucher එකක් collect කරලා තියෙන ඉඳ තමයි මේ විදිහට use now කියලා බලාගෙන හම්බෙන්නේ. ඉතින් ওই විදිහට ඔයාලට පුළුවන් ගැලපෙන vouchers කීපයක් collect කරලා අදාළ item එක open කරගන්න එක. ඉතින් මේ විදිහට මම card එකට ගිහිල්ලා මගේ item එකක් open කරගන්නවා. ඉතින් උදාහරණයක් වශයෙන් මම මෙන්න මේ JBL ලගේ headset එක open කරගෙන buy now click කරගන්නවා. ඉතින් ඔයාලට උතර බලන්න පුළුවන් මේ විදිහට shipping fee vouchers කියන එකෙන් රුපියල් 341ක් අඩු වෙලා තියෙනවා. ඉතින් ඒක මම ওই විදිහට අරන් පෙන්නනවා ඔයාලට. ඉතින් ඔයාලට දැන් මේ පේනවා ඇති මෙතන අඩු වෙලා තියෙනවා රුපියල් 350ක්. ඒ තමයි 1999ට වඩා වැඩිපුර item එකක් ගත්ත රුපියල් 350ක් අඩු වෙනවා කියන මෙන්න මේ උඩින්ම තියෙන voucher එක තමයි මම දැන් දාලා තියෙන්නේ. ඉතින් තව ඔයාලට පුළුවන් මේ යට තියෙන voucher ඒ විදිහටම collect කරගන්න. ඉතින් ওই විදිහට ඔයාලට පුළුවන් මේ විදිහට මේ තියෙන vouchers ඕන එකක් select කරන්න. ඉතින් ඒ වගේ මෙතන තව බලා ගන්න පුළුවන් ඔයාලට voucher and code කියලා එකක් තව තියෙනවා. එන්න ඒකෙත් ඔයාලට බලන්න පුළුවන් මේ විදිහට. ඒ අදාළ vouchers වලින් අඩු වෙලා තියෙනවා. ඉතින් අතන තිබ්බේ shipping free voucher එකක්. මෙතන තියෙන්නේ සාමාන්‍ය vouchers. ඒ කියන්නේ ඔයා order කරන එකට 100 ගාණක් අඩු වෙන vouchers. ඉතින් මෙතනින් ඔයාලට බලන්න පුළුවන් මේ විදිහට එක voucher එකක් මේකට add වෙලා තියෙනවා. ඉතින් ඒකේ 4ක off එකක් හම්බෙලා තියෙනවා. ඉතින් රුපියල් 75ක ප්‍රමාණයක් තමයි අඩු වෙලා තියෙන්නේ මේකේ. ඉතින් ওই විදිහට ඔයාලට පුළුවන් vouchers collect කරලා මෙන්න මෙතනින් add කරලා වගේ item එකේ price එක අඩු කරගන්න. ඉතින් ඔයාලට බලන්න පුළුවන් මේ විදිහට total discount කියලා තියෙනවා. ඉතින් ওই vouchers වලින් අඩු වෙච්ච ගාණ තමයි මෙතන බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයාලට පේන ඇති රුපියල් 416ක් මෙන්න මේ item එකේ අඩු වෙලා තියෙනවා මෙන්න මේ vouchers ගත්ත හින්දා. ඉතින් ඔයා vouchers ගැන මොනවද දන්නේ නැතුව මේක කරා නම් ඔයාලට රුපියල් 416ක් නිකම්ම දෙන්න වෙනවා. ඉතින් කොහොමද ඔයා දැන් vouchers ගැන දැනගෙන items buy කරන හින්දා ඔයාලට පුළුවන් මේ විදිහට ඔයා order කරන ඕනම item එක price එක ගොඩක් අඩු කරගන්න. හරි. ඉතින් අද විදිහින් කියා දෙන item එකේ price එක අඩු කරන දෙවෙනි ක්‍රමය තමයි gems use කරන එක. ඉතින් gems කියන්නේ සාමාන්‍යයෙන් දරස්යෙන් අපිට නිකම්ම දෙන දෙයක්. ඒ කියන්නේ අද මොකක් හරි item එකක් order කරද්දී ජාස් එකෙන් නිකම්ම අපිට gems දෙනවා. ඒ වගේම item එක review එකක් දැම්මත් අපිට නිකම්ම gems දෙනවා. හරි. එහෙනම් දැන් අපි බලමු ඔයාගේ item එකේ price එක gems වලින් අඩු කරගන්නේ කොහොමද කියලා. හරි. එහෙනම් දැන් අපි බලමු කොහොමද දරස් gems වලින් අදාළ item එකේ price එක තවත් අඩු කරගන්නේ කොහොමද කියලා. ඉතින් මුලින්ම ඔයාලට ගන්න තියෙන මේකට දරස් application එක මේ විදිහට open කරගන්න එක. ඉතින් දරස් application එක open කරගෙන ඔයාලට තියෙන මේ යට තියෙන accounts කියන tab එකට යන්න. ඉතින් accounts කියන එකට ගියාට පස්සේ ඔයාලට බලන්න පුළුවන් මේ විදිහට උඩින්ම තියෙනවා දරස් gems කියලා මෙන්න මේවා එක. අන්න ඒක click කරාට තමයි ඔයාලට තියෙන්නේ. ඉතින් ඒ click කරාට පස්සේ මෙන්න මේ වගේ interface එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් දැන් මම මේ interface එක ගැන කිව්වොත් ඔයාලට උඩින්ම බලා ගන්න පුළුවන් මේ විදිහට check in කියලා ඔයාලට බලා ගන්න තියෙන gems 1111ක් හම්බ වෙනවා කියලා දාලා තියෙනවා. ඉතින් ඒ කියන්නේ ඔයා daily මෙතනට එනවටත් ඔයාලට මෙයාලා gems ගෙවනවා. ඉතින් ඔයාට තියෙන්නේ සාමාන්‍යයෙන් දවසට එකපාරක් මෙතනට ඇවිල්ලා මෙතන තියෙන අදාළ gems ටික collect කරලා ඔයාගේ gems ටික වැඩි කරගන්න එක. ඉතින් ඔයාලට මේ උඩින් බලා ගන්න පුළුවන් රුපියල් 315ක gems මං ගාව තියෙනවා. ඒ කියන්නේ gems හරියටම 31513ක් මං ගාව දැනට තියෙනවා. ඉතින් ඔය හැමදාම daily collect කරපු gems. හරි දැන් මං කියලා දෙන්නම් මේ gems වලින් item එකේ price එක අඩු කරගන්නේ කොහොමද කියලා. ඉතින් උදාහරණයක් වශයෙන් මම මෙන්න මේ item එක තෝරගන්නවා. ඉතින් මම මේ විදිහට buy now click කරලා කලින් වගේ මේක මෙතනට මෙන්න මේ interface එකට එනවා. ඉතින් එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට total discount කියලා දාලා තියෙනවා රුපියල් 416ක්. ඒ කියන්නේ අර vouchers වලින් එහෙම අඩු වෙලා තියෙන ගාන. ඉතින් දැන් මම ඔයාලට මේක තවත් වැඩි කරලා වෙන්නන්න. ඒ තමයි මෙන්න මේ gems use කරලා. ඔයාලට බලන්න පුළුවන් save extra රුපියල් 112ක් කියලා දාලා තියෙනවා මෙන්න මේ විදිහට gems. ඉතින් ඒක ඉස්සරහ තියෙන ටික් එක මම මේ විදිහට දාගන්නවා. එතකොට ඔයාලට බලන්න පුළුවන් මෙන්න මේ discount එක රුපියල් 528 වෙනකන් වැඩි වෙනවා. ඉතින් කලින් 400 ගානක් තිබ්බේ. ඔයාලට තව 112ක් මෙන්න මේ discount එකට එකතු වුණා. ඉතින් ඔයාලට දැන් බලා ගන්න පුළුවන් ඇති gems වලින්ත් ඔයාලට ඔයාගේ දාලා item එකේ price එක තවත් ගොඩක් අඩු කරගන්න පුළුවන් කියලා. ඉතින් ওই විදිහට තමයි gems use කරන්නේ. ඉතින් ඔයාලට හැමදාම පුළුවන් අර මං කිව්ව විදිහටම කලින් මෙන්න මේ තැනට ඇවිල්ලා අදාළ දවසේ gems ටික collect කරලා මේකේ ඔයාගේ gems එකතු කරලා තියාගන්න ගොඩක්. ඉතින් ඔයා මොකක් හරි item එකක් buy කරන්න නැත්නම් තමයි මේකේ වාසිය තේරෙන්නේ ඔයාලට. ඉතින් මම හිතනවා අද වීඩියෝත් ඔයාලට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් වීඩියෝ ගැන ඔයාලා හිතන දේ අනිවාර්යෙන් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් විතර දාන්න. ඒ වගේ වීඩියෝ ගැන වීඩියෝ like එකක් දාලා යාළුවෝ බලන්න share කරන්න කියලා මතක් කරනවා. එහෙනම් තාත්තට වීඩියෝ එකක් සුබ දවසක්.